හායි ළමයි, ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අද තියෙන්නේ ටිකක් වෙනස් vlog එකක්. ඉතින් ඔයාලා ගොඩක්ම කැමති මගේ uni vlogs බලන්නනේ. හැබැයි ඉතින් දැන් මට uni vacations. ඒ හින්දා ඉතින් uni vlogs නම් ගේන්න වෙන්නේ නැහැ. හැබැයි vacation කියලාත් නෑ, මට පාඩම් කරන ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මං හිතුවා අද චූටි vlog එකක් ඔයාලට අරගෙන එනවා කියලා. ඔයාලට මේ vlog එකට study vlog එකක් කියන්නත් පුළුවන්, how I spend my day vlog එකක් කියන්නත් පුළුවන්, what I eat in a day vlog එකක් කියන්නත් පුළුවන්. කැමති විදිහකට මේ vlog එක අඳුන්වන්න පුළුවන්. හැබැයි ඉතින් ගොඩම මම කරන්න යන්නේ අද පාඩම් කරන එක තමයි. මට ගේ ඇතුළේ ඉඳන් පාඩම් කරන්න බෑ ළමයි. මං ආස නැහැ, මට බෝරින් පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් මං හිතුවා එළියටවත් අරගෙන වැඩ ටික පටන් ගන්න ඕනි කියලා. මොකද දැන් හරිනම් මම මේක මීට කලින් පටන් ගන්න ඕනි එකක්. ඒ වුණාට කල් ඇර හිටියා හෙට කියලා. මෙහෙම ගියොත් ළමයි මට එක්සෑම් එක හෙට වෙනකම්ම මං ඉඳී යොහොම. ඉතින් මං හිතුවා අද නම් කොහොම හරි අනිවාර්යයෙන්ම පාඩම් කරන්න ගන්නවා කියලා. ඉතින් ළමයි මම දැන් හදන්නේ, මම මේ දවස්වල පුරුද්දලා ඉන්න උදේම අයිස් කොෆි එකක් බොන්න. බෝඩි මේ ඉතින් නැති මට අයිස් නෑනේ. ඉතින් හොට් කොෆි එකක් නේ බොන්නේ. අනිවාර්යෙන් මට උදේට කිරි එක ඕනිමයි. ඒක නැතුව නම් මං කිසිම වැඩක් පටන් ගන්නෙ නෑ. ඉතින් ගෙදර ආවට පස්සේ ටිකක් රස්නේ වැඩි හින්දා මේ දවස්වල මම අයිස් කොෆි එකක් හදාගෙන බොන්න පුරුද්දලා ඉන්නවා. ඒක මාරම රසයි ළමයි. අර කඩෙන් බොනවා වගේ නෙවෙයි, ගෙදරම හදාගෙන බොද්දි ඒක ඇත්තටම මාර රසයි. ඉතින් මම දැන් අයිස් කොෆි එකත් හදාගෙන මම දැන් වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. එහෙනම් ඔයාලත් එන්නකෝ මාත් එක්ක වැඩ කරන්න. ඉතින් ඔයාලා බලනවද මොනවාද මේ දැන් කැම්පස් උත් වැකේෂන් නම් මොනවද මේ කරන්න තියෙන පාඩම් කියලා? ඇත්තටම ළමයි ඒක ඇත්තටම මගේ ඩිග්‍රී එකට රිලේටඩ් කෝස් එකක්. ඒක අපිට කැම්පස් එකෙන්මයි ඔෆර් කරන්නේ. හරිනම් මම මේක මීට මාස ගානකට කලින් කන්ටිනියු කරගෙන යන්න ඕන එකක්. ඒ වුණාට මට තිබුණු වැඩත් එක්ක මට මේ දෙකම බැලන්ස් කරගන්න බැරි වුණා. මං මේක ගැන අවධානයක් යොමු කරේම නෑ. but now I have my exams on next month. ඉතින් අනිවාර්යයෙන්ම දැන් මම මේකේ වැඩ ටික කරන්න ඕනි. ඇතරම් ළමයි මේකේ වැඩ ගොඩාක් තියෙනවා. දවසට එක ගානේ කරත් මට මේ මාසෙම කරන්න වැඩ තියෙනවා. ඉතින් මම දැන් පුළුවන් තරම් ඉක්මනට වැඩ ටික කරන්නම් කියලා පටන් ගත්තට ඇත්තටම එකක් ඉවර කරන්න දවසක් යනවා ළමයි. මං මේ දවසම කරේ වැඩ කරන එක බලමු. ඉතින් මට හිතෙන්නේ මේ මාසෙම කොහොමද මට වැඩ කරන්න වෙනවා. ඉතින් මම එක දවසක vlog එකක් රෙකෝඩ් කරා. ඉතින් ඔයාලා එක ෂෙයා කරන්න. ඉතින් ඊට පස්සේ ළමයි පැයකමාරක් වගේ වැඩ කරලා මම ගත්තා මැංගෝ බ්‍රේක් එකක්. මම මාසයි මේ විදිහට අඹ වලට සීනි, මිරිසුයි, ලුණුයි දාලා කන්න. මාරම රසයි. හැමදාම නෑනේ. ඉතින් මං හරි ආසයි. මේ ළමයි මට ඔයාලට මගේ බ්‍රේක්ෆාස්ට් එක පෙන්නන්න බැරි වුණානේ අද උදේ මම ගත්ත. මේ දවස්වල ළමයි ගෙදරනේ ඉන්නේ. මං උදේට බත් කන්න මාරම කම්මැලි. ඉතින් මං ඔය එක ගෙදර තියෙන ඒවා දාලා ඔය මොනා හරි ඉතින් සුකුරුත්තන් කෑම එකක් හදාගෙන තමයි උදේට කන්නේ. ඉතින් සමහර දවස්වලට කෑම එක රසට ආවොත් මං අම්මටත් කන්න තියනවා.
රස නැත්තම් ඉතින් උකුත් හැදුවේ නැති ගානට තමයි ඉන්නේ. ඉතින් කොහොමද මේක නම් මෝරම රසට ආවා. It's like a shawarma. එක වෙජිටේරියන් එකක්. ඒකට මම කිසිම මීට් වර්ගයක් පාවිච්චි කරේ නෑ. මම කෝන්ස්, ගෝවා, කැරට් තිබ්බේ නෑ නේද? මට මතකත් නෑ. ලුණු, තක්කාලි ඔය වගේ දේවල් ටිකක් දාලා තමයි ඒක හැදුවේ. මං කෝන් එක චුට්ටක් ඒකට චීසුයි සෝසුයි දාලා ඒක වෙනම චුට්ටක් හැදුවා. ඒක මාරම රසට ආවලමයි. ඕලත් ගෙදර ඉන්න වෙලාවක ඒක try කරලා බලන්න. ඒ කියන්නේ අර හිතේ තියෙන විදිහට ඔය අහුවෙන දෙයක් දාලා හදන්න යාන් ඒ වගේ තමයි ඒක මම හැදුවේ. ඒක මාරම රසට ආවා. ඉතින් මං ඊට පස්සේ අම්මටත් හදලා දුන්නා. අම්මත් ඒක මාර ආසාවෙන් කෑවා. කොහොමද අපේ අම්මා හරි ආසයි මං ඔය හදලා දෙන මොන හරි කන්න. මොකද ඉතින් එයානේ හැමදාම උයන්නේ. ඉතින් අර එයා උයන දේවල් එයාටම කාලා ඉතින් එපා වෙලානේ ඉන්නේ. ඉතින් මං ඔය මොන හරි හදලා දෙද්දී එයා ඒක මාර ආසාවෙන් කනවා. ඉතින් yes, this is what I made for today breakfast. This is not a vegetarian one lamai. මම පස්සේ මම මේකට මං egg එකකුත් add කරා. මට ඒක අමතකුණා අතට. මං ඒකට egg එක බිත්තරයක් දැම්මා. all on I think all vegetarian. ඒකට බිත්තර නැත්නම් ඒක හදන්න පුළුවන්. ඒක මාර රසයි. හැම බිත්තරය නැහැ කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. කොහොමරි that was my breakfast. මට ඒක කලින්ම පෙන්නන්න අමතක වුණා. කොහොමරි after my mango break I came back to my works. ඉතින් ආපහු වැඩ ටික කරගෙන යන්න තමයි තියෙන්නේ. ළමයි මට ඔයාලගෙන් චූටි උදව්වක් ඕනේ. දැන් ඉන්නේ මම ගෙදරනේ. ඉතින් එතකොට මට යුනි vlogs කරන්න බෑනේ. ඉතින් මට all ideas දෙන්නකෝ මම මොන වගේ vlogsද කරන්න ඕනි ගෙදර ඉඳන් කියලා. එතකොට මට පුළුවන් චුට්ටක් හිතලා බලලා මොකක් හරි vlog එකක් කරන්න. ඇත්තටම මට idea එකක් නෑ ළමයි. ගෙදර ඉද්දී අනිත් එක තමයි vlogs කරන්න හරි කම්මැලි. කියන්නේ ඉතින් වැඩකුත් නෑනේ. වැඩක් නෑ කියන වැඩ තියෙනවා. පාඩම් කරන්න තියෙන්නේ. ඒ අරින් අර විශේෂ කියලා routine එකක් වෙන්නේ නැති නිසා මට idea එකක් නෑ මොන වගේ vlogsද ඔයාලට අරගෙන එන්න ඕනි කියලා. ඔයාලා comment කරගෙන යන්න. එතකොට මට පුළුවන් සලකා බලන්න. ඉතින් ළමයි ස්පෙෂලි මේ යන්නේ අර හුලං කාලේනේ සාමාන්‍යයෙන් ජූනි මාසේ කියන්නේ හුලං කාලේ. ඉතින් අර එතකොට එළිය මාර සොනීපයි. ඇත්තටම අර වැඩ කරන්නම හිතන ක්ලයිමේට් එකක් තියෙන්නේ. ඔයාලා ස්පෙෂලි ඔයාලා A level කරන ස්ටුඩන්ට් කෙනෙක් නම් දැන් කොහොමත් ඔයාලා පාඩම් කරලා හති වැටලානේ ඉන්නේ. එතකොට වෙනසකටත් එක්ක එළියට පුටුවක් මේසයක් අරගෙන වැඩ කරලා බලන්න. ඇත්තටම වැඩ කරන්න හිතෙනවා. මොකද ඔයාලා ඇතුළෙම පාඩම් කරලා බිත්ති හතරමනේ ඉතින් වටපිට බැලුවත් පේන්නේ. ඉතින් ඊට වැඩිය දැන් ඔයාලා එළියට මේසය පුටුවක් කරන් වැඩ කරාම ඇත්තටම වටපිටාවනේ පේන්නේ. ඉතින් ඇත්තටම වැඩ කරන්න හිතෙනවා. ඉතින් වෙනසකටත් එක්ක ඒක try කරලා බලන්න. එහෙනම් ළමයි මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. Thank you so much වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් හිටියට. එහෙනම් ඊළඟ vlog එකකින් අපි ඉක්මනටම හම්බෙමු. See you in the next vlog. Bye bye.